ආයුබෝවන්. අද අපි හදන්නේ මල්වත්ත ස්පයිසස් එක්ක හොඳ පොට් බිරියානි එකක්. මේ ක්‍රිස්මස් කාලේ ඔයගලන්ට ගෙදර හැමෝමත් එක්ක රස බලන්න පුළුවන් විදිහේ බොහොම ස්පයිසි බොහොම රස බතක් තමයි අපි හදන්නේ. මොකද බිරියානි කියලා කියපුවාම ඉන්දියානු බතක් මේක. බිරියානි වලට අපි ගොඩාක් ස්පයිසස් පාවිච්චි කරනවානේ. මේ පාවිච්චි කරන ස්පයිසස් වල ක්වොලිටි එක වැඩි වෙන්න අපේ බත රස වැඩි වෙනවා. ඉතින් ඒක නිසාම මල්වත්ත ස්පයිසස් වල තියෙන ඒ රේන්ජ් එකක් තියෙන ස්පයිසස් එහෙම නැත්නම් විවිධ මාදිලියේ ස්පයිසස් කුළුබඩු විශේෂ ඔවුන් ගාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි මල්වත්ත ස්පයිසස් ලගේ මේ කුළුබඩු එකතු කරගෙන හොඳ බිරියානි එකක් හදන්න තමයි හදන්නේ. මුලින්ම මම කරන්න හදන්නේ අපේ චිකන් එක මැරිනේට් කරගන්න. මල්වත්ත ගාලික් පවුඩර්. ඊළඟට අපි දාන්නේ මල්වත්ත ජින්ජර් පවුඩර් එක. මල්වත්ත කොත්තමල්ලි කුඩු. ඊළඟට අපි ගන්නේ කහ කුඩු. කහ කුඩු එකනොත් තේ හැන්දක ප්‍රමාණයක්. මල්වත්ත මිරිස් කුඩු තේ හැන්දක් හෝ අවශ්‍ය ප්‍රමාණයක්. මල්වත්ත සූදුරු පවුඩර් තේ හැඳි 2ක්. මල්වත්ත මහදුරු පවුඩර් තේ හැන්දක්. මල්වත්ත කරාබු නැටි පවුඩර් එකෙන් තේ හැඳි භාගයක්. මල්වත්ත කුරුඳු පවුඩර් තේ හැඳි 1ක්. ඊළඟට අපි එකතු කරගන්නේ කාඩමන් පවුඩර් එහෙම නැත්නම් එනසාල් කුඩු. මල්වත්ත වසාවාසි පවුඩර් තේ හැඳි භාගයක්. මල්වත්ත සාදිකා කුඩු තේ හැඳි භාගයක්. දැන් රස අනුව ලුණු. මීකිරි කෝප 3 කාලක්. ලෙමන් ගෙඩියක යුෂ. හරි ඔන්න ඔය විදිහට අපි චිකන් එක හොඳට අනාගත්තා. අපි දාගත්තු කුළුබඩු, ඒ වගේම මීකිරි, ලෙමන් ජූස්, ලුණු මේ කියන දේවල් එක්ක හොඳට අනාගත්තා. හොඳ සුවඳක් එනවා මල්වත්ත ස්පයිසස් හරිම සුවඳයි. ඉතින් ඔන්න මේ විදිහට එකතු කරගත්තු ස්පයිස් මික්ස් එකත් එක්ක චිකන් එක හොඳට මැරිනේට් වෙන්න අපි තියන්න ඕනේ. ඒ තියන්න ඉස්සෙල්ලා මේක හොඳට කවර් කරගෙන අපි මේක මැරිනේට් වෙන්න තියමු. ඒ මැරිනේට් වෙන අතරේදී අපි අපිට අවශ්‍ය අනිකුත් දේවල් කපලා ලෑස්ති කරගමු. ලුණු තක්කාලි අමු මිරිස් කියන දේවල් කපාගෙන ඉවරයි. දැන් අපි හදන්නේ අපේ ක්ලේ පොට් එක රත් වෙන්න දාලා තියෙන්නේ. මේ රත් වෙන ක්ලේ පොට් එකට ගී එහෙම නැත්නම් ක්ලැරිෆයිඩ් බටර් එකතු කරගෙන ඒකට විවිධාකාරයේ කුළුබඩු එකතු කරලා ටිකක් වෙලා බෙද ගන්න තමයි හදන්නේ. මල්වත්ත කුරුඳු අඟලක පමණ ප්‍රමාණයක්. මල්වත්ත එනසාල් පොඩ්ස් 6ක් විතර. මල්වත්ත සූදුරු තේ හැන්දක්. මල්වත්ත මහදුරු තේ හැන්දක්. මල්වත්ත කරාබු නැටි 4ක්. එහෙනම් දැන් අපි හොඳින් මැරිනේට් වෙච්ච චිකන් ටික අපේ පොට් එක ඇතුළට එකතු කරගමු. දැන් ඔන්න හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මේක වහලා විනාඩි 5ක් විතර තැම්බෙන්න තියන්න. අපි තෝරගෙන තියෙන්නේ ලෝන් ග්‍රේන් බාස්මති රයිස් එක. මේක දාලා අපි මික්ස් කරගන්නේ නැහැ. චිකන් ටික කවර් වෙන්න ලේයර් එකක් විදිහට තමයි බත් ටික දාගන්නේ. බලන්න අපි මේ මුට්ටිය වහගන්නේ පියනකින් නෙමෙයි. මේ වහගන්න මම පාවිච්චි කරලා තියෙන්නේ චපාති. මේ විදිහට කවර් කරගත්තු අපේ පොට් බිරියානි එක අඩු ගින්දරේ පැය භාගයක් විතර ඉදෙන්න තියන්න ඕනේ. දැන් මම ආසම වැඩේ කරන්න හදන්නේ. අපි දැන් මේක රස බලමු. බිරියානි එකක තියෙන්න ඕන ස්පයිස් ටේස්ට් එක හොඳටම තියෙනවා මල්වත්ත ස්පයිසස් එක හදපු අපේ බිරියානි එකේ.
ඉතින් ඕගොල්ලන්ගේ ආදරණීයන් එක්ක මේ නත්තල් සීසන් එකේ මේ බිරියානි එක හදලා බලන්න. මැටි පොට් එකක මොනතරම් රසද, මල්වත්ත ස්පයිසස් එකතු කරගත්තාම ඒ සුවඳ, ඒ රස ඔයගොල්ලෝ මාව බලාගෙන හිටියට ඒ සුවඳ රස දැනෙන්නේ නැහනේ. ඒක නිසා අනිවාර්යෙන්ම ගෙදර හදලා බලලා මගේ Instagram එකත් Facebook එකත් ඒ වගේම මල්වත්ත ස්පයිසස් Instagram එකත් Facebook එකත් ටැග් කරලා ඒ පින්තූර වීඩියෝස් අපිට බලන්න එවන්න. එහෙමනම් මේ විදිහේ පවුලත් එක්ක එකතු වෙලා රස කෑම හදාගෙන කාලා පරිස්සමින් ඉන්න.